අයිබෝවන් වාසනාවන්ත දවසක් වෙන්න කියලා ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මතක ඇති කලින් වීඩියෝ එකක් කරන් ආවා මේ ළඟදී ඇති වුණු ආපදා තත්ත්වය හේතුවෙන් අපිරිසුදුභාවයට පත්වෙච්ච නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා රජය රුපියල් දසදහසක මුදලක් ලබා දෙනවා කියලා. ඉතින් රජය විසින් මේක නවතම නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේක රුපියල් දසදහසෙ සිට රුපියල් 50000 දක්වා අතර මුදලක් ඔබට ලබා ගන්න පුළුවන් කියලා. අපි වීඩියෝ එකට ගිහලා කතා කරමු කොහොමද මේ මුදල ඔබට ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ගම් වතුරෙන් හානි වූ පවුල් වලට රජය විසින් මූල්‍ය ආධාර ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් කලින් දුන්නේ රුපියල් 10000යි. දැන් මේක රුපියල් 50000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 10000 සිට 50000 දක්වා අතර මුදලක් ඔබට ලබා ගන්න පුළුවන්. ඔබේ නිවස හානි වෙලා තියෙනවා නම් ඒක ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා. ඉතින් මේ මුදල තීරණය වෙන්නේ ඔබට වෙලා තියෙන හානිය අනුව. ඉතින් ඔබට ඒ හානි වෙච්ච එකේ ඡායාරූප හෝ වීඩියෝ පට තියෙනවා නම් ඉදිරිපත් කරපුවාම මේ හානිය තරමට ඔබට ඒ නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා සාධාරණ මුදලක් රජය විසින් ලබා ගන්න පුළුවන්. අපි බලමු මේ මුදල් ලැබෙන්නේ කාටද කියලා. ඉතින් ගම් වතුරෙන් ඔබේ නිවස හානි වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔබේ ගෘහ භාණ්ඩ හානි වෙලා තියෙනවා නම් ඔබේ ජීවනෝපාය සම්පූර්ණයෙන්ම අවහිර වෙලා තියෙනවා නම් ඒ වගේම ඔබ වගා කටයුත්තක් කරනවා නම් ඒ භෝග වලට හානි වෙලා තියෙනවා නම් මේ අයට අයදුම් කරන්න පුළුවන්. ඒ එක්කම ඔබට මේ ආපදා තත්ත්වයේ හින්දා තුවාල ලැබලා තියෙනවා නම් ඔවුන්ටත් මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒකම දැන් ආපදායෙන් බලපෑමට ලක්වෙච්ච ප්‍රදේශ රජය විසින් නම් කරලා තියෙනවා. ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඔබ පදිංචි වීමත් අනිවාර්ය වෙලා තියෙනවා. මොකද ඔබ වෙන හානි වෙච්ච නැති ප්‍රදේශයක ඉඳලා ඔබට තුවාලයක් ලැබලා මොන හරි වෙලා තියෙනවා නම් මේ වෙලාවේ අයදුම් කරන්න බෑ. ඒ නම් කරපු ලද දිස්ත්‍රික්කයක හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඔබ අනිවාර්යෙන් පදිංචි මේ පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔබට මේ සඳහා අයදුම් කරන්න පුළුවන් වෙන්නේ. මේ සඳහා දැන් ඔබ අයදුම් කරනවා නම් අවශ්‍ය වෙන ලියකියවි මොනවද කියලා අනිවාර්යයෙන්ම ජාතික හැඳුනුපත අවශ්‍ය වෙනවා. ඉතින් හදිසියෙවත් ඔබේ ජාතික හැඳුනුපත මේ වෙලාවේ ඔබ ළඟ නැත්නම් මොකද ගොඩක් ආපදාවට ලක් වෙච්ච තැන්වල ජාතික හැඳුනුපත පවා ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඔවුන් ඇඳිවතින් තමයි ඒ නිවාස වලින් ගිහින් තියෙන්නේ. ඉතින් එහෙම වුණොත් ඔබට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ග්‍රාම නිලධාරිය හම්බ වෙලා මේ බව දැනුම් දෙන්න මගේ හැඳුනුපත නැහැ කියලා. එහෙම වුණොත් ඔවුන් ඒ සඳහා අවශ්‍ය ලියවිල්ලක් ඔබට සනාථ කරලා දෙයි. ඉතින් ඒ සඳහා ජාතික හැඳුනුපත අනිවාර්ය කරලා තියෙනවා. ඒ කටයුත්ත ඔබ කරගන්න ජාතික හැඳුනුපත ඔබ ගාව නැත්නම්. ඒ වගේම තමයි ගෙදරට හානි වෙලා තියෙනවා නම් වගා බිම් වලට හානි වෙලා තියෙනවා ඔබට තුවාල ලැබලා තියෙනවා මේ සඳහා අවශ්‍ය ඡායාරූප ඔබ ළඟ තියා ගන්න ඕනේ. එහෙම නැත්නම් වීඩියෝ පට මොන හරි තියෙනවා නම් ඒවත් අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න ඕනේ මේ අයදුම් පත්‍යයත් එක්ක. එතකොට ජාතික හැඳුනුපත තියෙන්න ඕනේ. එතකොට ඔබට තුවාල ලැබලා හරි තියෙනවා නම් නැත්නම් නිවාස හානි වෙලා තියෙන ඒ වගේ ඡායාරූප තියෙනවා නම් ඒ දේවල් අනිවාර්යෙන් ඔබ ළඟ තියා ගන්න ඕනේ. එකම ඔබට දැන් හානි පූර්ණ වෙනකොට මුදල් ලබා දෙන්න බැංකු ගිණුමක් තියෙන්න ඕනේ. ඉතින් මේ බැංකු ගිණුම් විස්තර අනිවාර්යෙන් ඔබ ළඟ තියෙන්න ඕනේ. එතකොට බැංකු ගිණුම් ප්‍රකාශයක් ගන්න. එතකොට ඔබට පුළුවන් පසුගිය මාස දෙක තුනක වගේ බැංකු ගිණුම් ප්‍රකාශයක් බැංකුවෙන් ලබා ගන්න පුළුවන්. දැන් ඔබ ගොවිතැන් කරලා ගොවිතැනට හානියක් වෙලා තියෙනවා නම් ඔබ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් සහතිකයක් අවශ්‍ය වෙනවා. ඔබේ ව්‍යාපාරයට හානි වෙලා තියෙනවා නම් ව්‍යාපාරික බලපත්‍රය එහෙම නැත්නම් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයක් මේ සඳහා ඔබ ඉදිරිපත් කරන්න වෙනවා අයදුම් පත්‍යයත් එක්ක. එතකොට අයදුම් කරන්නේ කොහොමද කියලා අපි බලමු. මුලින්ම ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙනවා ආපදා සහන අංශය කියලා එකක්. එතනට ගිහින් කතා කරලා මේ විස්තර දැනගන්න පුළුවන්. ඔබට අයදුම් පත්‍රය එතෙන්දී ලබා ගන්න පුළුවන්. ඉතින් අයදුම් පත්‍රය මගේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඒකට මැසේජ් එකක් එවුවොත් ඔබට අයදුම් පත්‍රය මට WhatsApp කරන්න පුළුවන්. එතකොට ඔබට අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන පුරවලාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අරන් යන්න පුළුවන්. මම මේ කියන විස්තර ටික හරියට පුරවගෙන. එතකොට සමහර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල විශේෂ කවුන්ටර් දාලා තියෙනවා. ඒ කවුන්ටර් එකට ගිහලා ඔබට විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දැනට සහන මධ්‍යස්ථානයක ඉන්නේ නම් ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න අපහසුතාවයක් තියෙනවා නම් ඔවුන් ඔබ ඉන්න සහන මධ්‍යස්ථානයට මේ විට ජංගම ඒක කියනවා. ඒ ආවහම එතනින් අයදුම් පත්‍රය ලබාගෙන ඔබට ඒ අවස්ථාවේදීම පුරවලා දෙන්න පුළුවන්. ඔබ අනිවාර්යයෙන්ම ඔබට හානි වෙලා තියෙන ඒවා ඡායාරූප හෝ වීඩියෝ පට ඔබේ ෆෝන් එකේ තියාගන්න. මොකද මේ දේවල් අනිවාර්යෙන් ඒ නිරීක්ෂණ කරන කෙනා ආවහම ඔබ ඉදිරිපත් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් අපි බලමු අයදුම් පත්‍රය කොහොමද පුරවන්නේ කියලා. ඉතින් මේ අයදුම් පත්‍රය හොඳට කියවලා බලන්න. ඒකේ වැරදි වලට පුරවන්න එපා. එහෙම වුණොත් ඔබේ අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප වෙන්න උනත් පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම සියලු තොරතුරු නිවැරදිව පුරවන්න මතක තියාගන්න. වැරදි තොරතුරු දුන්නොත් ඔබේ අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එතකොට නිවාස මෙතෙන්දි සඳහන් කරන්න ඔබේ නිවසට හානි වෙලාද, ඔබේ ගෘහ භාණ්ඩ වලට හානි වෙලාද, ඔබේ භවභෝග වලට හානි වෙලාද කියන එකේ හානි පූර්ණේ සඳහන් කරන කොටුවේ අනිවාර්යයෙන් මේ දේවල් හරියටම සඳහන් කරන්න.
එතකොට ඔවුන්ට වුණත් ඒක හානිය තක්සේරු කර ගැනීමේ හැකියාව තියෙනවා. හානිය වටිනාකම තක්සේරු කරලා ලියන්න ඕන ඔබ අනිවාර්යෙන් කොච්චර හානියක් වෙලා තියෙනවද කියලා. ඉතින් මෙතෙන්දී ලොකු විශාල ගණන් ලියන්න යන්න එපා. සාධාරණ ගණනක් ලියන්න. එතකොට බැංකු ගිණුම් අංකය හොඳින් පරික්ෂා කරන්න. ඒක දෙපාරක් තුන් පාරක්ම බලන්න බැංකු ගිණුමේ කියන්නේ බැංකු ගිණුම් හිමියාගේ නම ශාඛාව මේ දේවල් හොඳින් චෙක් කරලා බලලා ලියන්න. මොකද ඔබ මේ අවස්ථාවේ කලබලෙන් ඉන්න පුළුවන්. එහෙම වුණාම මේ බැංකු ගිණුමේ නම් එක වැරදිලා වෙන කෙනෙකුට ගියොත් එහෙම ඒ මුදල් ආය ලබා ගන්න ගියාම ලොකු කාර්යයක් වෙනවා. ඉතින් ඒ නිසා හොඳට බැංකු ගිණුම් අංකය දෙපාරක් තුන් පාරක්ම චෙක් කරලා බලලා සඳහන් කරන්න. මේ ඒකත් ඔබ හොඳට මතක තියාගන්න. ඉතින් මේ අයදුම්පත බාර දුන්නාට පස්සේ අදාළ නිලධාරීන් ඔබේ නිවසට එනවා. එහෙම නැත්නම් ඔබේ ව්‍යාපාර ස්ථානයට එනවා බලන්න. ඔබේ දාලා තියෙන තොරතුරු නිවැරදිද, කෝ වගේ හානියක් වෙලා තියෙනවද කියලා බලන්න ඔවුන් එනවා. ඒ වෙලාවේදී ඔබට අර ළඟින් තියාගත්තු ෆොටෝස් එතකොට වීඩියෝ පාට ඔවුන්ට ඉදිරිපත් කරන්න. එතකොට අසල්වැසියන් එහෙම ඉන්නවා නම් එයාලගෙනුත් සාක්ෂියක් ලබා ගන්න මේ දේවල් මෙහෙ වෙලා තිබ්බ කියලා. සමහරට ඕන එනකොට ඔබ එතන පිළිසකර කරලා එහෙම තියෙන්න පුළුවන්. එතකොට හානි තත්ත්වය ටිකක් බලා ගන්න අපහසු වෙන නිසා හානි වෙලා තියෙන විදිහම ෆොටෝස් ටිකක් තියාගන්න. මේ ෆොටෝස් මොනවා හරි ගන්න බැරි වුණොත් අසල්වැසියන්ගෙන් හරි උපකාරයක් ලබා ගන්න මෙන්න මේ දේවල් වුණා කියලා. ඒ වගේම අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ ග්‍රාම නිලධාරී ඒ දේවල් සනාථ කරන්නත් ඕනේ. ඒ කියන්නේ මේ දේවල් හරියටම මේ විදිහට ආපදා තත්ත්වයක් වුණා කියන එක මේ ග්‍රාම නිලධාරී සහතිකයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් මේ ආයුධ පත්‍ර ග්‍රාම නිලධාරී සඳහා මේ සහතික කරාට පස්සේ ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට යනවා. එතෙන්දී තමයි ඔබට හානිපූර්ණ වටිනාකම තක්සේරු කරලා ඉවර වෙලා ඔබේ බැංකු ගිණුමට මුදල් ලබා දෙන්නේ. ඉතින් මේ මුදල් ලැබෙන්නේ ඔබේ බැංකු ගිණුමට. ඔබ අර කලින් දාලා තිබ්බ බැංකු ගිණුමට ඔබේ මුදල් ටික වැටෙනවා. එතකොට මුදල් වැමිලි බවට ඔබේ දාලා තියෙන ජංගම දුරකථනයට SMS පණිවිඩයක් එනවා. එතකොට බැංකුවට ගිහින් මුදල් ගන්න පුළුවන්. එතකොට මෙතන දැන් අපි දාලා තියෙන වගේ මුදල් කිසිම කප්පාදුවක් කරන්නේ නැහැ. ඔබට රුපියල් 50000කම මුදලක් ලැබෙන්න ඕන තරම් විශාල හානියක් වෙලා තියෙනවා නම් ඒ මුදල ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ගං වතුර බැස ගියාට පස්සේ ගං වතුර වෙලා තියෙන දිනේ තියෙනවානේ. ඒ දිනේ ඉඳලා සති දෙකක්වත් ඇතුළත අනිවාර්යයෙන්ම මෙම ආයුධපත් ඉදිරිපත් කරන්න. ප්‍රමාද වෙච්ච ආයුධපත් ගොඩක් දුරට ප්‍රතික්ෂේප වෙන්නත් පුළුවන්. මුදල් ලැබෙන්න මාසෙකමාරක් දෙකක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා ලොකු කාලයක් යන්න පුළුවන්. ඒ නිසා ඉක්මනට ආයුධම් කරලා ටිකක් ඉවසීමෙන් ඉන්න. ඔබට මොනවා හරි හානියක් වෙලා තියෙනවා නම් අපිම සුළු හානියක් වෙලා තියෙනවා නම් රුපියල් 10000ක මුදලක් ලැබෙන්න පුළුවන්. මධ්‍යම ප්‍රමාණයේ හානියක් වෙලා තියෙනවා නම් රුපියල් 25000ක් ලැබෙන්න පුළුවන්. විශාල හානියක් වෙලා තියෙනවා නම් රුපියල් 50000ක වගේ මුදලක් ලැබෙන්න පුළුවන්. නිවස සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා නම් අර රජය විසින් ලබා දෙන ඒ ලක්ෂ ගානක වන්දි ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඔබ ඉක්මන් වෙන්න පුළුවන් තරම් ඉක්මනට ආයුධ පත්ත ලබාගෙන මේ ඒක සාතික කරලා ලබා දෙන්න. ආයුධ පත්ත අවශ්‍ය නම් මගේ WhatsApp නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකට මැසේජ් එකක් එවන්න. ආයුධ පත්තේ ඕනේ කියලා මම එතකොට ඔබට ඒක ෆෝවර්ඩ් කරන්නම්. ඒක කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරගෙන ඒක ෆිල් කරලා ඉවරලා ඉක්මනින්ම බාර දෙන්න. බලමු ඔබ ආයුධ පත්තේ හදිස්සිය යොමු කරලා ඔබට මුදල් නොලැබුණොත් ඔබ මොකද කරන්න ඕන කියලා. කාල සීමාව ඉක්ම වුණොත් ඔබට මුදල් නොලැබෙන්නේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහලා විමසන්න පුළුවන්. එතනදී ඔබට සඳහන් කරන්න පුළුවන් ඔබේ ආයුධපතේ තත්ත්වය පරීක්ෂා කරලා දෙන්න කියලා. ආයුධපත ප්‍රතික්ෂේප වෙලා තියෙනවා නම් හේතු විමසන්නත් ඔබට අයිතියක් තියෙනවා. නැවත ආයුධම් කරන්න පුළුවන්ද කියලාත් ඔවුන්ගෙන් අහලා බලන්න. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් කරන්නත් පුළුවන්. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ හොට්ලයින් අංකයට කතා කරලා ඒ සම්බන්ධව දැනුවත් කරන්නත් පුළුවන්. දූෂණයක් හෝ අසාධාරණයක් තියෙනවා නම් ප්‍රධාන ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඔබට කරන්න පුළුවන්. ඉතින් මම මේ විස්තරය අරගෙන ආවේ ඔබට ඒ සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න. ඉතින් ඔබ මේ වන විට යම්කිසි ආපදා තත්ත්වයක පසු වෙනවා නම් ඔබට මේ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඉක්මනින්ම මේ සඳහා ආයුධපත් යොමු කරන්න. වැඩි කාලයක් ගත කරන්න එපා. ඊට පස්සේ මේ ආයුධපත් යොමු කළාට පස්සේ ඔබට අවශ්‍ය මුදල් ටික ඉක්මනින්ම ලබාගෙන ඒ අවශ්‍ය කටයුතු ටික කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔබට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම අනිත් කෙනෙකුටත් බලා ගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබට ආයුධපත් ඕන නම් මට WhatsApp පණිවිඩයක් එවන්න. එහෙම වුණොත් මට ඒ ආදාළ විස්තර ටික ඔබට WhatsApp කරන්න පුළුවන්. ඒ වගේ මෙතෙන්දී සඳහන් කරන්න ඕනේ දැන් හදිස්සියවත් ඔබට මුදල් ලබා ගන්න කොමිස්සිල්ල නැහැම ඉන්න පුළුවන්. එහෙම කාටවත් මුදල් දෙන්න යන්න එපා. රජයේ සහන මුදල් කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. ආයුධපත නොමිලේම ලබා ගන්න පුළුවන්. සත්‍යාපනය නොමිලේ කරගන්න පුළුවන්. මුදල් කඩීමක් නැතුව බැංකු ගිණුමට අනිවාර්යයෙන් මුදල් ටික යන නිසා හොරුන්ට වංචාකාරයන්ට අහු වෙන්නත් එපත්. ඒකත් මතක තියාගන්න. ඒ වගේම ව්‍යාජ ආයුධපත පුරවන්න උදව් කරන කියන අයටත්
එහෙම කරන්න යන්න එපා. ඒ කියන්නේ ආපදාවට ලක් වෙච්ච නැති පුද්ගලයන් ඔබලව්ව ඒ මුදල් ලබා ගන්න එහෙම උත්සාහ කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලටත් ඔබ යොමු වෙන්න එපා. ඔවුන්ට ඔබේ පෞද්ගලික තොරතුරු කොයි වෙලේකවත් දෙන්න යන්නත් එපා. ජාතික හැඳුනුම්පතවත් කාටවත් එහෙම දෙන්න යන්නත් එපා. බැංකු ගිණුම් පොලි පොත ඒ කියන්නේ බැංකු ගිණුම් පොලි පොත අතහරින්න එපා. මොකද ඒක මේ වෙන කෙනෙකුට අපේ බැංකු ගිණුම් අංක එහෙම ලබා දෙන්න යන්න එපා. මුදල් බෙදා ගන්න ගිවිසුම් වලට ඒවට මේ අත්සන් කරන්න යන්න එපා. ගොඩක් වලට ගෙවල් වලට එනවා මේ ආධාර ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් මේ සඳහා ඔබේ පෞද්ගලික තොරතුරු අවශ්‍ය වෙනවා කියලා. ඉතින් රජයේ නිලධාරියෙක් නොවෙන්න වෙන කිසිම දෙනෙකුට ඔබ ඒ පෞද්ගලික තොරතුරු ජාතික හැඳුනුම්පත් බැංකු ගිණුම් අංක මේ කිසි දේවල් ලබා දීමක් කරන්න යන්නත් එපා. ඒ වගේම මූලික සහන මුදලට අමතරව වෙනස් සහන වැඩසටහන් ගොඩක් ක්‍රියාත්මක වෙනවා. ආහාර පැකේජ් ලබා දෙනවා, වියලි සලාක ලබා දෙනවා, ගෘහ නිර්මාණ කියන්නේ ගෘහ භාණ්ඩායේ ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙනවා, අධ්‍යාපන උපකරණ ලබා දෙනවා, දරුවන්ට ඖෂධ නොමිලේ ලබා දෙනවා, වැඩිහිටියන්ට ඖෂධ ලබා දෙනවා. මේ ගැනත් ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසලා තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන විශේෂ වැඩසටහන් රැසක් පටන් අරගෙන තියෙනවා. රතු කුරුස සංගමේ, එක්සත් ජාතීන්ගේ ආයතනය, පුණ්‍ය ආයතනය මේ හැම කෙනෙක්ම උදව් කරනවා. ඉතින් මේ ගැන තොරතුරු ඔබට ග්‍රාම සේවකගෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විස්තර ටික තමයි ඔබට ගෙනෙන්න අපි උත්සාහ කරේ. ඉතින් ටිකක් ඉක්මනින්ම අයදුම්පත් යොමු කරන්න. කරලා ඉවසීමෙන් ඉන්න ඔබට ඉක්මනට මුදල් ටික ලබා ගන්න පුළුවන්. ඔබේ අවශ්‍ය කටයුතු ටික කරගන්න. ඒ වගේම වංචා වලින් ගොඩක්ම ඈත් වෙලා ඉන්න. මොකද වංචා කරන පුද්ගලයා මේ දවස්වලත් ඒ කියන්නේ මොන විපතක් වුණත් ඒ වගේ අයත් මේ වෙලාවේ ඒ අනවශ්‍ය කටයුතු කරනවා. ඉතින් ඒවට අහු වෙන්න යන්න එපා. ඔවුන් ඔබේ තොරතුරු අරගෙන ඔබේ තොරතුරු වලින් ඔවුන් යම් කිසි වාසි ලබා ගන්න පුළුවන්. ඉතින් ඒවට අහු වෙන්නත් එපා. ඉතින් මේ විස්තර ටික තමයි ඔබට මේ දැනුවත් කරන්න වීඩියෝ කරන් ආවේ. ඉතින් ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියට.